යාළුවනේ මගේ channel එක subscribe කර bell icon එක click කර මා සමග එක්වෙන්න. ආයිබෝවන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මේ channel එකට. අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ මේ ඉස්රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පලංචි වැඩ දාපු අයට පලංචි ගහන්න අවශ්‍ය ද්‍රව්‍ය ගැන තමයි පෙන්වන්න හදන්නේ. මේ පාටේ තියෙනවා ඔයාලට පේනවා ඇති මේ ලොකු පලංචියක් ගහලා තියෙන්නේ. මේක තට්ටු 10ක බිල්ඩින් එකක තමයි මේ පලංචිය ගහලා තියෙන්නේ. මේ යකඩ ප්ලේට් මේ හතරස් කොටු වගේ තියෙනවා. ඒවා අවසානයේ පලංචි අවසානයේ වහනෙව්වා. එතකොට මේ සොකට් වගේ ජාතිය සෙට් වෙන පොඩි කෑලි. එතකොට උතන තියෙනවා ඔය බට ඒවා ජොයින්ට් කරනෙව්වා පලංචිය හැම පැත්තෙනවට දාන මේකත් ඒ පලංචි හැම පැත්තෙනවට දාන්නට ඔය ලෑලි වගේ තියෙනවා. ඒක යටින් දාන්නේ ආයුධයක් කරේ මේ තිබ්බම බිම් වැටෙනවට. ඉතින් මම යාළුවන්ට කියන්නේ මේ ක්ෂේත්‍රයේ දාපු අය පොඩ්ඩක් තව තියෙනවා නිෂ්පාදන තියෙනවා බර වාහන තියෙනවා එතකොට තව තියෙනවා යටිතල පහසුකම් කියලා තියෙනවා. ඒ වගේ එකක් තෝරගත්තා නම් හොඳයි කියලා මගේ හිත. ඒක නිසා ඔයාලා හරියට බලලා ඔයාලගේ රැකියාව තෝරගන්න. නැත්තම් ඔයාලට අපහසුයි වැඩ කරන්න. මේ යකඩ බට මේ බූස් එක වට කෑලි කෑලි සෙට් වෙලා ඉහළට යනවා. ඉතින් මේවා උදේ ඉඳලා රෑ වෙනකම් උස්සන්න අපහසුයි. මේ ප්ලේට් එකක් කිලෝ 25 30ක් විතර බරයි. ඉතින් හරි අපහසුයි වැඩ කරන්න. ඒක නිසා තමයි මම ඔයාලට මේ හැමදේම දැනුවත් කරන්නේ. ඔයාලට තව දෙයක් තමයි අනිවාර්යයෙන්ම හීබ්‍රු වචන ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න කියලා මම යෝජනා කරනවා. මොකද හීබ්‍රු දන්න අය ඉංග්‍රීසි දන්න අය ඉංග්‍රීසි දන්න අය හීබ්‍රු දන්නේ අරාබි දන්න අය හීබ්‍රු දන්නේ ඔහොම තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා හැමදේම ටික ටික ඉගෙන ගන්න. මේ තියෙන්නේ අවසානයේ ගේට්ටුව වගේ වහන එක අවසානයේ පලංචි දාලා වහන එක. එතනින් එහාට යන්න බෑ ඊට පස්සේ.